මට දැන් මේ මිනිස්සයාගෙන් අයින් වෙන්න තරම් අප්‍රසන්නයි එයාගේ මේ අමුතු ආකල්ප. මම අවුරුදු 30ක විවාහක කාන්තාවක්. ඇත්තටම හස්බන්ඩ්ගේ වෙන ප්‍රශ්න දැනට නෑ, ගොඩක් හොඳයි හැම අතින්ම. ඒක එයා අසනීපයක් වුණාම බලන්නේ නෑ. මගේ මත්තෙම ඉන්න කියන එක නෙවෙයි කියන්නේ, ඒත් අමාරුකමක් වුණාම අපි එයාගෙන් යම් මට්ටමකට රැකවරණය බලාපොරොත්තු වෙනවනේ. ඕතුණක් වෙනවා අපි බැදලා. ඒ මුල් කාලේ උනත් අසනීප වුණාම කියනවා බොරුවටලු, අවධානය ගන්නලු. වැඩි කරලා කියනවලු. එයාලගේ ගෙදර කොහොමත් එහෙම ලොකුවට කෙයාරින් ගතියක් තියෙනවා මම දැකලා නෑ. එයාට එයාගේ අම්මා ලෙඩ වුණාමවත් බලලා පුරුද්දක් නෑ. ඒ අම්මලා උනත් ලෙඩකට මෙයාට එහෙම බලන්නේත් නෑ ලොකුවට. ඒ නිසාද මන්දා මෙයාට සාමාන්‍ය දෙයක් ගානට ගිහිල්ලාද කියලා හිතෙනවා. අයත් ඒ වගේ වයිෆ් ලෙඩ වෙලා වයිෆ්ගේ ගෙදරින් ගිහින් තමා හොස්පිටල් නවත්තලා තියෙන්නේ. එතකල් බලලා නෑ, හරියට බැන හිටියා කියලා මෙයාගේ අම්මම කිව්වා. දැන් සතියක් වෙනවා මට උණ එක්ක කැස්ස හැදිලා. මේ දවස්වල හැදෙන ලෙඩේ අමාරුව හැදුන අය දන්නවා. එක දවසක් නිවාඩු දාලා ඉදලා උණු වතුර හිමාලයේ එහෙම හදලා දුන්නා. තව ඩෝනට් වගේ ස්නැක්ස් ටිකක් ගෙනාවා. උණ හැදිලා ඉද්දි කන්න අමාරයිනේ ඉතින් ඒවා. මිරිස් හොදි ටෝස්ට් වගේ ඒවනේ කන්න පුළුවන්. ඒකට නම් පව් කියලා හිතුණා, නොතේරුම් කමනේ මොනවා හරි උත්සාහයක් දරුවනේ. ඒ නිසා වචනයක්වත් කිව්වේ නෑ මම හිතරි දෙන්න. ඒවා කන්න අමාරු වෙද්දිත් කියනවා ලේසි කරන්නේ නෑලු එයා නම් එහෙම නෑලු. එක එක්කෙනාගේ දරා ගැනීම අසනීප වලට ප්‍රතිචාර වෙනස් කිව්වට තේරුම් ගන්නෙම නෑ. එයාට අමාරු වුණත් ඉවසන් ඉන්න නිසා මටත් ඉන්නලු කරදර නොකර. ඒක එයාට මම හොදට බලනවා පොඩි ලෙඩක් වුණත්. දවස් දෙකකින් වගේ උණ අඩු වෙද්දි කිරිමාළු හොදි එක්ක බත් කන්න පුළුවන් වගේ තේරුණ නිසා එයාට කිව්වම එක එක කෑම ඉල්ලනවා. ප්‍රෙග්නන්ට් වුණාම එහෙම මොනව කරන්නද මන්දා කිව්වා. දැන් කියනවා විහිළුවටලු කිව්වේ. ඒ වෙලාවේ ඒක කිව්ව විදිහින් මට තේරුණා විහිළුවක් නෙවෙයි කියලා. ඊට කලින් මම එයාගෙන් මොනවත්ම ඉල්ලුවෙත් නෑ, කන්න බැරුවනේ කොහොමත් හිටියේ. මටත් ඇත්තටම තරහ ගියා අමාරුවෙන් ඉද්දි එහෙම කළාම. වාජන වුණත් මම හොදන්න ගත්තොත් පැනලා පේන්න හොදනවා උදුරලා වගේ, නැත්නම් හවස් වෙනකල් තිබ්බත් හොදන්නේ නෑ. මට වතුර අල්ලන්න බෑනේ මේ ටිකේ. සරලවම කියනව නම් එක දවසයි බැලුවේ. ඊට පස්සේ එයාට අසනීපේට බලන එක කරදරයක් වුණා. ඒ නිසා රණ්ඩුවක් දාගෙන ෂේප් එකේ අයින් වුණා කියලා මට දැන් හිතෙනවා. මගේ ලොකුකම වැඩි එයාව ගණන් ගත්තේ නෑ කියලා දැන් රණ්ඩු වෙලා එයා තනියම උයාගෙන කනවා, කඩෙන් කෑම ගෙනත් කනවා. ගේම් ගගහ ෆිල්ම් බල ඉන්නවා, නිකමටවත් බලන්නේ නෑ. කැස්ස වැඩි වෙලා දෙපාරක් වමනේ ගියා, ඒත් බලන්නවත් ආවේ නෑ. මුල් ටිකේ විසිවෙවි ගිහින් මම සම්බෝලයක් හරි හදාගත්තේ තනියම. මට සෑහෙන අවුල් ගියා මෙයාගේ වැඩවලට. ඒ නිසා මම පහළ කාමරේ වෙනම ඉන්නේ, කතා කරන්න රණ්ඩු වෙන්න මට පණක් තිබුණේ නෑ. උණ අමාරුවෙන් වගේම අඩලා තව කැස්ස වැඩි වෙලා මම හිටියේ. ඒකට එයා කියනවා ලොකුකමලු පස්සෙන් ඉන්න බෑලු එයාට. ඕනේ නම් මට මගේ වැරදි හදාගෙන එයා ළඟට එන්නලු, ඇවිත් සමාව ගන්නලු. එතකල් පහළටම වෙලා ඉන්නලු. එයා ලෙඩ වුණාම එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑලු. ඒ නිසා මටත් බලාපොරොත්තු වෙන්න එපාලු එයාගෙන් දේවල්. හැබැයි මම උපරිමයටම එයාට බැලුව බව දැන් මතක නෑ. මට දැන් මේ මිනිස්සයාගෙන් අයින් වෙන්න